1948 නිදහස ලබන ලංකාව මේ වන විට වසර 76කට වැඩි කාලයක් ගත කරලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය කියලා කියන්නේ දලදේශීය නිෂ්පාදනයේ සිදුවන සාපේක්ෂ වැඩිවීම. අපි ගත්තොත් මේ තාක් දුරට ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරු විශාල සංඛ්‍යාවක් ආර්ථිකය මෙහෙवला තියෙනවා. රට පාලනය කළ තියෙන මේ එක එක කාල සීමාවන් තුළ ඒ ජනාධිපතිවරු ලබාගත් ප්‍රගතිය කොහොමද කියලා කියන්නේ විවිධ කතිකාවන් විවිධ කතා නිර්මාණය වෙලා තියෙනවා මේ ගෙවුණු කාල සීමාව පිළිබඳ. එතකොට මොන වගේ ආර්ථික වර්ධන වේගයක්ද මේ ආර්ථිකයන් තුළ පවත්වාගෙන ආවේ කියන එක අපි කතා කරලා බලමු. 1948 ශ්‍රී ලංකාවට නිදහස හම්බෙනවා. එතන ඉඳන් 1956 වසරක කාලය තුළ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක සහ සර් ජෝන් කොතලාවල කියන පාලකයන් විසින් තමයි ඒ ආර්ථිකය මෙහෙයුම සිද්ධ කරන්නේ. 3.9ක ආර්ථික වර්ධන වේගයක් මේ කාල සීමාව තුළ රඳවාගෙන තියෙනවා. ඊට පස්සේ 1956 ඉඳන් 1964 කාල සීමාව තුළ පාලකයන් විදිහට කටයුතු කරන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඒ කාල සීමාව තුළ 3.4ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකය සමත්කම් දක්වලා තියෙනවා. ඒතකොට මෙතනදී විශේෂත්වයක් වෙනවා ණය ගැනීම වගේ දේවල් කියන අපි ණය ලබා ගැනීම ආර්ථිකයක් විදිහට ආරම්භ කරන්නෙත් මෙන්න මේ 1956 60 කියන කාල සීමාව තුළ. ඊට පස්සේ 1960 ඉඳන් 65 කාල සීමාව තුළ සිරිමාවෝ බණ්ඩාරනායක පාලනය තමයි තිබෙන්නේ. 2.1ක ආර්ථික වර්ධන වේගයක් මේ කාල සීමාවේ රඳවගෙන තියෙනවා. සහ මේ කාල සීමාව තුළ දේශීය ණය කියන්නේ අපි රාජ්‍යයක් විසින් ලබාගත් ණය ප්‍රමාණය දෙගුණ වීමක් ආර්ථිකය තුළ ආර්ථිකයට දැනෙන බලපෑමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ 1965 ඉඳන් 1970 වෙනකම් ආයි ඩඩ්ලි සේනානායක යුගය තමයි බිහි වෙන්නේ. 2.9ක ආර්ථික වර්ධන වේගයක් ඒ කාල සීමාව අවසන් වෙනකොට ලංකාවට අත්පත් කර ගැනීමට හැකියාව ලැබිලා තිබුණා. ඊට පස්සේ 1970 සහ 77 යලිත් සිරිමාවෝ පාලන සමය එනවා. එතකොට මේ කාල සීමාව තුළ ආර්ථිකය යම්කිසි පහළ වැටීමක් 2.9 තිබුණ ආර්ථික වර්ධන වේගයෙන් 2.8 දක්වා යම්කිසි කඩා වැටීමක් වර්ධන වේගයේ සිද්ධ වෙනවා. මේ කාලය තුළ විශේෂයෙන්ම 78 කැරැල්ල, ලෝක තෙල් අර්බුදය වගේ අතිශයින් ආර්ථිකමය කතාබහක් ලක් වෙච්ච සිද්ධීන් රාශියක් මේ කාල සීමාව තුළ සිද්ධ වෙනවා. ඊට පස්සේ 1989 අතිශයින් ජනප්‍රිය කාල සීමාවක්. මොකද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීම සහ ජේ.ආර් පාලන සමය තමයි මේ 101.4ක වර්ධන වේගයක් තමයි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට ආර්ථිකය තුළ පවත්වාගෙන යන්න හැකියාව ලැබෙන. ඊට පස්සේ 89 සහ සිට 1994 කාල සීමාව තුළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බලයට පත් වෙනවා. 3.1ක වර්ධන වේගයක් ඔහුට රඳව ගැනීමට හැකියාව ලැබෙන. ඊට පස්සේ 94 2005 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැදදී ශ්‍රී ලංකා ආර්ථිකමය වශයෙන් ස්වර්ණමය සම්දිස්ථානයකට කියන්නේ වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම ආරම්භය සනටුවන් කරන්නේ මේ සමය තුළ 6.1ක ආර්ථික වර්ධන වේගයක් මේ වර්ෂය තුළ කියන්නේ මේ කාල සීමාව අවසන් වෙනකොට ළඟා කර ගැනීම ශ්‍රී ලංකා ආර්ථිකයට හැකියාව තියෙනවා. ඊට පස්සේ 2005 2015 මහින්ද රාජපක්ෂ යුගය 106 තිබ ආර්ථික වර්ධන වේගය 8.2 දක්වා වැඩි ආර්ථික වර්ධනක ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ වැඩිම ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගැනීමට 2005-2015 කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙනවා. ඊට පස්සේ 2015 ඉඳන් 2019 මෛත්‍රීපාල සිරිසේන යුගය මේ කාලය තුළ පාස්කු ප්‍රහාරය සහ ආර්ථිකමය දේශපාලන අස්ථාවරභාවයක් රට තුළ නිර්මාණය වීමත් එක්ක 101.9ක ආර්ථික වර්ධන වේගයක් තමයි 2019 කාල සීමාව අවසන් වෙන විට ලංකාවට ළඟා කරගන්න පුළුවන්. ඊට පස්සේ 2019 2022 ගෝඨාභය රාජපක්ෂ යුගය ඔතනදී ආය ආර්ථිකමය විශාල ගැටලු රාශියකට මුහුණ දෙනවා. තෙල් අර්බුදය, ගෑස් අර්බුදය, ඖෂධ හිගය, ආහාර පාන හිගය, පොහොර ප්‍රශ්නය රට තුළ අරගලයක් කියන්නේ ජන අරගලයක් නිර්මාණය වීම ඔය හරහා විශාල දේවල් ප්‍රමාණයක් වෙනවා. ඍණ ආර්ථික වර්ධන වේගයක් තමයි අත්පත් කර ගැනීමට මේ 2019-2022 කාල සීමාව තුළ හැකියාව ලැබෙනවා. ඊට පස්සේ 2022 ඉඳන් 2024 වෙනකම් රනිල් වික්‍රමසිංහ යුගය තුළ ආයි ඍණ ආර්ථික වර්ධන වේගයක් තිබු ශ්‍රී ලංකා ආර්ථිකයේ 105 රේට් එකට
5% ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම දක්වා මේ රට යථා තත්ත්වයට ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කිරීමක් මේ වසර දෙකක කාල සීමාව තුළ සිදු වෙලා තියෙනවා. ඊට පස්සේ මෑත කාලේ ඉන්න 2024-25 අවසාන මොහොත වෙනකොට ශ්‍රී ලංකාව අනුර කුමාර දිස්සානායක ජනාධිපතිවරයා යටතේ ආර්ථිකය ගොඩනැගෙන්නේ පාලනය වෙන්නේ මේ වන විට 2% ආර්ථික වර්ධන වේගයක් තමයි 5%ට තිබ්බ එක 2% මට්ටමට තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආර්ථිකයට හැකි වෙලා තියෙනවා. මේ විවිධ ස්වරූපයේ සමාජීය ආර්ථිකමය සහ දේශපාලනීය ගෝලීය ගැටලු රාශියකගේ එකතුවක් කරහා නිතර සිදුවන උච්චාවචනයන් එක්ක ලංකා ආර්ථිකය මේ විදිහට පසුගිය වසර 76 තිස්සේ 80කට ආසන්න කාල සීමාවක් තිස්සේ ලංකාවේ ආර්ථිකය මේ විදිහට තමයි ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන ගලාගෙන ගියේ.